ලෝය මහත්තය. මගේ නම සචිනි. ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. සමහර වෙලාවට අපි හිතන දේවල් නෙවෙයි වෙන්නේ. මම මීනුකව බැන්දේ හරිම බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගන්න. හැබැයි ඒ හීන ඔක්කොම කුඩු වෙලා යන්න වැඩි කාලයක් ගියේ නෑ. මීනුක කියන්නේ මම හිතපු විදිය කෙනෙක් නෙවෙයි කියලා මට තීරුම් ගියේ කසාද බැඳලා අවුරුදු 2ක් විතර ගියාට පස්සේ. මීනුකට හැමතැනම ගෑනු හිටියා. මට ඒක මුලින්ම දැනගන්න ලැබුණේ එයාගේ ෆෝන් එකේ තිබුණු මැසේජ් එකකින්. මීනුක කවුද මේ නදී කියන්නේ? මම එදා S2 කඳුළු පුරවාගෙන ඇහුවා. මීනුක කිසිම ගානක් නැතුව මගේ දිහා බැලුවා. ඒ මගේ පරණ යාළුවෙක් සචිනි. ඔයා නිකම් පොඩි ළමෙක් වගේ හැසිරෙන්න එපා. පරණ යාළුවෙක් මෙහෙම මැසේජ් යවනවද මීනුක? I miss you කියලා කියන්නේ යාළුවද? මම කෑ ගැහුවා. ඒත් එයා ඒ හැමදේම මගහැරියා. අපේ පෞල් ජීවිතය ඇතුලේ හැමදාම ප්‍රශ්න රණ්ඩු මම කොච්චර උත්සාහ කළත් මීනුකව හරි පාරට ගන්න බැරි වුණා. අන්තිමේදී මට තේරුණා මගේ ආත්ම ගෞරවය නැති කරගෙන මේ විදිහට ජීවත් වෙන එකේ තේරුමක් නෑ කියලා. මම තීරණය කළා මීනුකගෙන් වෙන් වෙන්න. දික්කසාද වෙන එක ලේසි දෙයක් උනේ නෑ. ඒ ගාලේ තමයි මගේ හොඳම යාළුවා වෙන ශාරිකා මට ලෝයර් කෙනෙක්ව හඳුන්වලා දුන්නේ. සචිනි මම දන්න හොඳ ලෝයර් කෙනෙක් ඉන්නවා. එයාගේ නම සංජය. හරිම දක්ෂ කෙනෙක්. මම එයාට කතා කරන්නම්. නිමාලි කිව්වා. පළවෙනි දවසේ මම සංජයව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට ගියා. මම හිතුවේ වයසක නීති රීති ගැන විතරක් කතා කරන කෙනෙක් ඉඳී කියලා. ඒත් එතන හිටියේ හරිම කඩවසම් තරුණ පෙනුමක් තියෙන කෙනෙක්. එයාගේ ඇස් දෙකේ තිබුණේ අමුතුම කාරුණික බවක්. වාඩි වෙන්න සචිනි. මම සංජය. නිමාලි මට ඔයාගේ විස්තරේ ටිකක් කිව්වා. ඒත් මට ඕනේ ඔයාගේ කටින්ම විස්තර දැනගන්න. එයා කිව්වේ හරිම සංසුන්ව. මම හිමින් මගේ කතාව කියන්න ගත්තා. මීනුකගේ වැරදි මම විඳපු දුක් හැට හැමදේම මම කිව්වා. කතා කරන අතරතුර මගේ ඇස් වලින් කඳුළු වැටුණා. සංජේ හිමින් මට ටිෂු එකක් දික් කළා. අඬන්න එපා සචිනි. මම ඔයාට උදව් කරනවා. මේ වගේ මිනිස්සු එක්ක ජීවත් වෙනවට වඩා තනියම ඉන්න එක සැපයි. මම මේ කේස් එක බලන්නම්. එයා මගේ දිහා බැලලා hina වුණා. ඒ හිනාවින් මගේ හිතට ලොකු සහනයක් දැනුණා. අපි නිතරම කේස් එකේ වැඩවලට මුණ ගැහෙන්න ගත්තා. සමහර දවස්වලට පැය ගණන් අපි කතා කළා. මුලින්ම නීතිමය දේවල් කතා කළත් පස්සේ අපි අපේ පෞද්ගලික දේවල් කැමැත්ත ගැනත් කතා කරන්න ගත්තා. සචිනි, ඇයි ඔයා මේ තරම් දුක් වෙන්නේ? ජීවිතේ කියන්නේ ඔතනින් ඉවර වෙන දෙයක් නෙමෙයි. දවසක් හවසක අපි කෝපි එකක් බොන ගමන් සංජය ඇහුවා. මට හිතෙන්නේ මම ආදරය කරපු විදිය වැරදිද කියලා සංජය. මම හැමදීම දුන්නේ මීනුකට. ඒත් එයා මට දුන්නේ වේදනාව විතරයි. මම කිව්වා. සංජය මගේ අතින් අල්ලලා හිමින් තද කළා. ඔයාගේ ආදරේ වැරදි නෑ සචිනි. ඔයා එකතු වුණේ වැරදි කෙනාට. දවසක ඔයාට ඒ ආදරේ ඒ විදියටම දෙන කෙනෙක් හම්බ වෙයි. ඒ වෙලාවේ මට දැනුනේ සංජයගේ අතේ උණුසුම මගේ මුළු ඇඟ පුරාම යනවා වගේ. අපේ ඇස් දෙක එකිනෙකට හමු වුණා. ඒ බැල්ම තිබුණේ නිකන්ම ලෝයර් කෙනෙක්ගේ බැල්මක් නෙවෙයි. මට තේරුණා අපි දෙන්න අතරේ මොකක් හරි අමුතු හැඟීමක් ඇති වෙනවා කියලා. දවසක් කේස් එකේ හදිසි ලියකියවිලි වගේ එකට අත්සන් ගන්න සංජය මට කතා කළා. එදා නිවාඩු දවසක්. සචිනි, අද ඔෆිස් එක වහලා. ඒත් මට මේ පේපර්ස් ටික අදම ඉවර කරගන්න ඕනේ. ඔයාට පුරුවන් ද මුණ ගැහෙන්න? සංජය ඇහුවා. පුළුවන් සංජය. කොහෙටද මම එන්න ඕනේ? මම ඇහුවා. අපිට නගරේ තැනක මුණ ගැහුණා. ඒත් එදා වැස්ස දවසක්. හැමතැනම සෙනග. නිබහසේ කතා කරන්න තැනක් තිබුණේ නෑ. අපි කොහේ හරි යමුද සචිනි? මේ වැස්සේ පාරේ ඉන්න බෑනේ. අනික මේ ලියකියවිලි ගැන නිදහසේ කතා කරන්න ඕනේ. සංජය යෝජනා කළා. අපි ළඟම තිබුණ හෝටල් එකකට ගියා. රූම් එකක් බුක් කරලා අපි එතනට ගියේ කතා කරන්න විතරයි කියලා හිතාගන්න. ඒත් ඒ කාමරය ඇතුලේ තිබුණේ හරිම නිස්කලංක ආදරණීය පරිසරයක්. වැස්ස නිසා එළියේ සීතලයි. ඒත් කාමරය ඇතුලේ තිබුණේ උණුසුම් ගතියක්. අපි ටික වෙලාවක් කේස් එකේ වැඩ ගැන කතා කළා. ඒත් දෙන්නගේම අවධානය තිබුණේ ඒ වැඩවල නෙවෙයි. සචිනි, සංජය මගේ නම හිමින් මිමිනුවා. එයා මගේ ළඟටම ආවා. අයි සංජය, මම ඇහුවේ වෙවුලන හඩකින්. මට මේ දේවල් හිතේ හිර කරගන්න බෑ. මම ඔයාට ආදරය කරන්න පටන් අරන්. ඔයාගේ මේ අහිංසකකම ඔයාගේ හිනාව මගේ හිත හොරකම් කරලා. සංජය මගේ මුහුණට එබිලා කිව්වා. මම සංජයගේ පපුවට ඔළුව තියාගත්තා. මටත් එහෙමයි සංජය. මම හිතුවේ නෑ මට ආයෙත් කෙනෙක්ව මෙහෙම විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා. ඔයා මට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. සංජය මගේ නිකටින් උස්සලා මගේ ඇස් දෙක දිහා බැලුවා. මම ඔයාව කවදාවත් අඬවන්නේ නෑ සචිනි. ඔයාව මගේ පන වගේ බලා ගන්නවා. එදා ඒ අඳුරු හවස ඒ හෝටල් කාමරය ඇතුලේ අපි දෙන්න අපේ හංගීම් වලට ඉඩ දුන්නා.
අපි එකිනෙකාට ආදරය කළා. අවුරුදු ගාණක් තිස්සේ මගේ හිතේ තිබුණු පාළු ගතිය, වේදනාව ඒ මොහොතේදී නැති වෙලා ගියා. සංජයගේ පහස ඇතුලේ මට දැනුනේ මම ලෝකයේ ආරක්ෂිතම ගැහණිය කියලා. අපි එදා ආදරයේ උපරිමයෙන් වින්දා. හැඟීම් වලට වහල් වුණාට වඩා ආත්ම දෙකක එකතුවීමක් වගේ මට දැනුනේ. මගේ නැති වුණු ජීවිතේ මට ආපහු ලැබුණා වගේ දැනුණා. මීනුකගෙන් මට නොලැබුණු ඒ ගෞරවය, ඒ සැබෑ ආදරය සංජයගෙන් මට ලැබුණා. පැය කිහිපයකට පස්සේ අපි ආයෙත් යන්න ලෑස්ති වුණා. සංජය මාව බදාගෙන නළලට හාදුවක් දුන්නා. දැන් බය වෙන්න එපා සචිනි. ඔයා දැන් තනියම නෙවෙයි. මම ඔයා එක්ක හැමදාම ඉන්නවා. අපි මේ කේස් එක ඉවර කරලා ඉක්මනට අලුත් ජීවිතයක් පටන් ගමු. සංජය කිව්වා. මම hina වුණා. ඒ hinaව ඇතුලේ තිබුණේ ලොකු විශ්වාසයක්. සමාප්තයි.